Hi guys, welcome back to our YouTube channel. අද අපි ඔයගොල්ලෝ එක්කගෙන යන්නේ Desert Safari Qatar. එහෙනම් දෙකටම වීඩියෝ එක රැඳිලා ඉන්නේ කියලා ඔයගොල්ලෝ හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. මේ කීයට දෙන්නේ? යන්නේ හතරට ඒ භාගයක් යන්න තියෙන එතනට. හතරක දුව එක. Sunrise එකට. වෙලෙදී අපි යන්නේ. මට බඩගින්නක් ඇවිල්ලා මම අම්මයි බිස්කට් කනවා. අපි දැන් මෙතන නවත්තලා ඉන්නේ සර්විස් ස්ටේෂන් එකක. මෙතන ඩෙසර්ට් එකට යන්න කලින් ෆාමසි එකක්, ටී ටයිම් එකක්, පොඩි ෆුඩ් සිටි එකක් වගේ එකක් තියෙනවා. මෙතන පෙට්‍රල් ඩීසල් ඒවා ගන්නත් පුළුවන්. ඩෙසර්ට් එකට යන නිසා අපි යන ජීප් එකේ රෝදවල ඔක්කොම හුලං අඩු කඩා. මොකද එතකොට ඩෙසර්ට් එක යන්න ලේසි නිසා. වොෂ්රූම් යනවා නම් ප්‍රේ කරනවා නම් මෙතන ඒ වලට අවශ්‍ය දේවල් තියෙනවා. එහෙනම් අපි යමු. අපි මෙහි ඉන්නේ ඕල්ඩ් එයාපෝට් ඒරියා එකේ. ඒ ඒරියා එකේ ඉඳලා ඩෙසර්ට් ඒරියා එකට යන්න විනාඩි 45ක වගේ දුරක් තියෙනවා. ඉතින් උදේ පාන්දරම පිටත් උනේ අපි සන්රයිස් ඩෙසර්ට් සෆාරි එක බුක් කරපු නිසා. පොඩ්ඩක්වත් නිදිමත නෑ. මොකද දන්නවද මේ අපි හැමෝගෙම ෆස්ට් එක්ස්පීරියන්ස් ඩෙසර්ට් සෆාරි එක. කොහෙද? අර අපි පොඩි පාරකින් ගියේ ඇල්ලි ගිහිල්ලා. මේ ඩෙමිස්ට්‍රා කේස් එක. පොඩි. ඔව්. අපි ලංකාවේ ඩෙවිල් ස්ටෙයාකේස් ගියා එක පාරක්. එන්නේ පාරේ යනකොට ජීප් එකේ ඒ එක්ස්පීරියන්ස් එකම තමයි අපි මේ ඩෙසර්ට් එකේ යද්දිත් හම්බුනේ. මොකද මාර අමාරුවෙන් තමයි අපි අල්ලගෙන ගියේ. මිඩල් ඊස්ට් වල මේන් ප්ලේස් එකක් නේ ඩෙසර්ට් එක කියන්නේ. ඉතින් අම්මලා ආපු ගමන්ම අපි මේ ඩෙසර්ට් සෆාරි එක දාගත්තේ කැමල් රයිඩ් එක යන්න, සෑන්ඩ් බෝඩ් වල යන්න. මොකද මම ඒකට ගොඩාක් ආසයි. මෙහෙම ටික වෙලාවක් ඩෙසර්ට් එකේ ඒ වීව් පොයින්ට් එකට සන්රයිස් එක බලන්න අපිත් එක ගිය ටුවර් ගයිඩ් එකගෙන ගියා. මාර ෆන්. ඇත්තටම මාරම අමාරුවෙන් තමයි ජීප් එක ඇතුළෙත් අපි යන්න ඕනේ. මොකද ඒක ගොඩක් කටියට යන්නත් බෑ. එකපාර 5ක් තමයි ඒගොල්ලෝ එක්කගෙන යන්නේ. මොකද ඒක යද්දි ඒ ප්‍රමාණයක් තියෙනවා යන්න පුළුවන්. වීව් පොයින්ට් එකට යද්දී ගාන්ට ටයිම් එකට සන්රයිස් එක අපිට බලා ගන්න පුළුවන් වුණා. එහෙමම මුලින්ම ෆොටෝස් ගමු කියලා හිතලා ස්කාර්ෆ් එකකුත් අරගෙන මම මේ ටුවර් ගයිඩ් කියලාම ඒක දාගත්තා. මොකද අපිට ඉතින් ඒක දාන්න තේරෙන්නේ නැති නිසා. ඒක හරිම නීට් එකට ඒක ඩිසයින් එකකට තමයි එයා දැම්මේ.
අපි සෑන් බෝඩ් යන්නයි හදන්නේ. වීඩියෝ දාගෙන යන්න තියෙන්නේ. පළවෙනියෙන්ම කවිඳු බබා යන්නයි හදන්නේ. අපේ බබා නයි යන්නේ මේකේ. අම වීඩියෝ කරන්න. මුලින්ම සෑන්ඩ් බෝඩ් එකේ ගියේ අපේ කවිඳු එකපාරම ජබොස් ගාලා යාව වැටිච්ච නිසා දෙවෙනි පාර යන්නේ කවුද කියලා හිත ඉන්නකොට මං යනවා කියලා හිතුවා. ඉතින් බයෙන් ගිහිල්ලා ෆස්ට් සෑන්ඩ් බෝඩ් එක්ස්පීරියන්ස් එක මම මේ විදිහට තමයි ගත්තේ. එකපාරක් ගියාට පස්සේ ඉතින් ඒ බය ඔක්කොම නැති වෙච්ච නිසා ගොඩක් පාරක් සෑන්ඩ් බෝඩ් එකේ මං අන්තිමට ගිහලා තමයි නතර වුනේ. Yakin bekkage. Aye hadana yeno. Kannade? නෑ Come on. You can use. මට බයයි. එළියටද ඇතුළටද? ඇතුළේ. මේ අල්ලන තැනක් තියෙනවා. මේ වීඩියෝ කරගන්න. හෝලෙන් අරගන්න. හිමින් යන්නේ මොකුත් වෙන්නේ නැහැ. අනේ හොමින් සරපු ගලවන්න. ගලවන්න බලන්න. remove the shoes. මෙහෙරද? Okay, hold here properly. අල්ලගන්න හරිද? හරිද? Yeah. හරිද? Lie down. අනේ මට බෑ. No problem. Little lie down. උඩ පාත් බලන්න එපා හිමින් යන්නේ. One. Leg inside, leg. කවුද දාන්න? කවුද දාන්න? The leg inside. හයියෙන් යනවද? හිමින් යන්න. කකුල් දෙක ඇතුළේ කවුද දාන්නකෝ? නෑ යන්නේ නෑ එහෙම. අරකට ගියේ නේද? අර යන ඔය යන පාරෙම Leg යන්න. inside, leg not remove. කකුල් කකුල ඇතුළට දාන්න. කකුල් කල්ලා ඊට පස්සේ. එළට දාන්න මොකද කකුල උදේ? Easy. ඔව්. හිමින් අල්ලගෙන කකුල ඇතුළට දාන්න එපා. Relax. හිමින් යන්න. එයා හිමින් යයි. Aiwa. ඔය හිමින් යන්නේ එක. දැන් මට නම් දිනන්න බලන්න. ෆස්ට් සෑන්ඩ් බෝඩ් රයිඩ්ස් ටික ගිහිල්ලා අපි බීච් එකට තමයි මේ යන්න ඊළඟට පිටත් උනේ. බීච් එකට කියන්නේ අපි ඇත්තටම මේ යන්නේ සෞදි බෝඩර්ස් බලන්න. Funny. බීච් එක ළඟටත් ගිහිල්ලා ඔන්න ඉතින් ආපහු සෑන්ඩ් බෝඩ් වල තමයි මේ අපි යන්නේ. ඒක නම් ලොකු ගැප් එකක් තිබුණේ නෑ. හිමීට ගිහිල්ලා මම දෙපාරක් මෙතන සෑන්ඩ් බෝඩ් එකේ ගියා. අපි බබි ගියේ නෑ යමා වීඩියෝ කරන්න. හොඳටම හත්ති මට දෙන්න. යෝයිනේ. ඊළඟට මම යන්න ආසාවෙන් ඉන්නේ මොකද්ද? Camel. එන්න. කකුල? කකුල අල්ලපන් කකුල ඉන්නොත්.
අරතාව එකක් එන්නේ දැක්ක. වෙලාව කීයද? ඉතාලම 5යි 9ට. 6ට විතර. 6ට? ඔව්. මේ හරි එන්න බැරි වුණේ වතුර. මේ හරි වතුරනේ. බීච් ළඟ ඉඳලා කැමල් ඒරියා යනකම් චුට්ට දුරක් අපිට ආපහු යන්න තිබුණා. මහන්සි වුණාත් කැමල් රයිඩ් එකට යන්න ඕනනේ. ඉතින් අපි මෙන්න මේ විදිහට කොහොම හරි එතෙන්ට මේක තමයි රෙස්ට් ඒරියා එක. toilet. හරිද? මේ සිටින් ඒරියා එකේ රෙස්ට් ඒරියා එකේ ෆැල්කන් කැමල් ඒවා ඔක්කොමත් එක්ක මේ වගේ ස්කාර්ෆ් ගන්න තැන් ඒ හැමතේම තියෙනවා. මෙතනින් ස්කාර්ෆ් ගන්නවට වඩා ඇත්තටම අපි එනකොටම ස්කාර්ෆ් එකක් අරගෙන හරි දැන් ටුවර් ගයිඩ් කියලා එකක් ගන්න එක හරි තමයි හොඳ. ෆැල්කන් ලව අරගෙන ෆොටෝස් ගන්න පුළුවන්. උදේ 6ටත් මාර අවුවක් තියෙන්නේ. කැමල් කෙනෙක් මෙච්චර ළඟට මම දැකපු පළවෙනි පාර මේ. ගොඩාක් කැමල්ස්ලා ඉන්නවා. Right. Come hey. Hello. هذا سنة برا رفض هنا سنة مش عارف الجمال دي لا ටික වෙලාවක් එතන රෙස්ට් කරලා පික්චර්ස් තව ටිකකුත් අරගෙන අපේ ටුවර් පැකේජ් එකේ තිබුණේ 4 hours. ඉතින් ඒ ටයිම් එකත් යන නිසා අපි එහෙමම ගෙදර එන්න පිටත් වුණා. ඊළඟ අපේ ඩෙසර්ට් සෆාරි එක ඉවරයි. බයි. අද තුඩේකින් හම් වෙනකන්. ඔයාලට සුබ සතියක්. Bye.